හරි. අපි ගිය සතියේ කතා කරේ මොකද්ද? අපි ගිය සතියේ ජාලරය කියලා ගිය සතිය කියන්නේ කලින් පන්තියේ තිබිච්ච දවසේ අපි කතා කරා ජාලරයකට අදාළ කොටස කතා කරා. ඊට පස්සේ සංඛ්‍යාත බහුවස්ත්‍රයන් දින්න කතා කරා. ඒකට අද මේ වීඩියෝ එකෙන් අපි කොටෙත් එක්ක කතා කරන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය සහ චතුර්ථකයි අන්තර් චතුර්ථක පරාසයයි කියන මෙන්න මේ කොටස. එතකොට මේ කොටසින් පස්සේ පාඩම ඉවරයි. එතකොට ඔකට වෙන දත්ත නිරූපණය හාර්ථකථන කියන පාඩම සම්පූර්ණයෙන්ම අවසරයි. මේ අවසරයි නෙමෙයි අවසර. හරිද? එතකොට මේ පාඩමේ ඔය කට්ටියන්ට ගණිතය දෙක කොටසේ පාර්ට් A එකට අනිවාර්ය ගාණක් එනවාම තමයි. හරිද? ඒක බොහෝ දුරට ඔයාලා 10 වසරේ තියෙන වටප්‍රස්ථාර වලින් හෝ මෙන්න මේ දත්ත නිරූපණය හාර්ථකථන කියන පාඩමෙන් එන්න පුළුවන්. එතකොට ඔය පාඩම් දෙක අතර තමයි මෙන්න මේ පාර්ට් A එකේ මෙන්න මේ අදාළ ගාන දෝලණය වෙන්නේ. හරිද? එතකොට මේ පාඩම් දෙක ඔයාලට පුළුවන් කියන්නේ ඔයාලට පාර්ට් A එකේ ගණිත දෙක කොටසේ පාර්ට් A එකේ එක ගානක් සම්පූර්ණයෙන්ම ඈ කියන එක තමයි. හරි. අද වැඩි කතාවක් නැතුව අපි වීඩියෝ එකට යමු. එතකොට මොකද්ද අපි කතා කරන්නද? සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ගැන. එතකොට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන්නේ මොකද්ද කියන්න කලින් මම ඔය කට්ටියට ගානක් දෙනවා. හරිද? එතකොට මේ ගානේදී මම කියලා දෙනවා කොහොමද සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්නේ කියලා. ලොකු දෙයක් නෑ. එච්චර ලොකු දෙයක් නෑ. පොඩි දෙයක් තියෙන. එතකොට ඒක ගාන හොඳට අහගන්න. ඊට පස්සේ ඔයාලට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න ඈ. හරි. ගාන ලියා ගන්නකො. ගාන ලියාගන්න. පන්තියක ළමයි 32ක් ගණිත පරීක්ෂණයකදී ලබාගත් ලකුණු පහත ආකාරයට සංඛ්‍යාත ව්‍යාප්තියකින් දක්වා ඇත. එහි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිමු. එතකොට ගාන ඔහම දීලා ඔය කට්ටියට දෙනවා මෙන්න මේ වගේ වගුවක්. හරිද? බලන්න. ලකුණු ළමයි සංඛ්‍යා. හරි. ඔන්න ඔහම වගුවක් දීලා මේකේ අදාළ ගණන් ටික දෙනවා. ඔන්න ඔහම වගුවක් දෙන්න. හරි. මොකද්ද ගාන කියන්නේ? පන්තියක ළමයි 30 දෙනෙක් ගණිත පරීක්ෂණයකට ගත්ත ලකුණු තමයි මෙන්න මේ වගේ මේ මොකද්ද මේ සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක කට්ටියන්ට දීලා තියෙන්නේ. දීලා ඔය කට්ටියන්ට කියනවා මේකේ මොකද්ද? සංඛ්‍යාත බහුවස්ත්‍රය සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්නේ කියලා. එතකොට ඔතෙන්දී අපි මුලින්ම කරන්න ඕන එක දෙයක් තියෙනවා. එතකොට ඔය වගේ වගුව දුන්නට පස්සේ ඔය කට්ටිය මුලින්ම කරගන්න ඕන මෙන්න මේ වගුව ඇසුරෙන් තව වගුවක් අපි හදා ගන්න ඕන සමුච්චිත සංඛ්‍යාතය තියෙන. එතකොට මේ හදා ගන්න වගුවේ තීරු තුනයි තියෙන්නේ. තීරු තුනයි තියෙන්නේ. මොකක්ද දන්න තීරු තුන? එක මෙන්න මේ උඩ වගුවේ තියෙන තීරු දෙක එනවා. උඩ වගුවේ තියෙන තීරු දෙක එනවා. ඊට අමතරව තව එක තීරුවක් එනවා. හරි. අපි බලමු කොහොමද අඳින්නේ කියලා ඒක. මෙන්න මෙහෙම උඩ වගුවේ තියෙන තීරු දෙක කොහොමත් එනවා. ඊට අමතරව තව එක තීරුවක් එනවා. එතකොට උඩ තීරුවේ තියෙන තීරු දෙක මොකද්ද? එකක් ලකුණු. අනිත් එක ළමයි සංඛ්‍යාව. එතකොට එන අනිත් තීරුව තමයි ළමයි සමුච්චිත සංඛ්‍යාතය. හරි. සමුච්චිත සංඛ්‍යාතයට එන්න කලින් අපි ඉස්සෙල්ලා මෙන්න මේ තීරු දෙක සම්පූර්ණ කරන් ඉමු. මොකද්ද? 0.10. ඊළඟට 10යි 20යි. ඊළඟට 20යි 30යි. 30යි 40යි. 40යි 50යි. අදාළ සංඛ්‍යාතෙන් ටික දාන් ගියා නම් 4යි 6යි 10යි 9යි 3යි. දැන් බලා ගන්න කොහොමද සමුච්චිත සංඛ්‍යාත තීරුව සම්පූර්ණ කරන්න කියලා. මුලින් තියෙන සංඛ්‍යාතය මොකද්ද? මුලින්ම තියෙන පන්තිපාන්තරයේ සංඛ්‍යාතය 4. එහෙනම් ඒක ඉස්සෙල්ලම 4යි කියලා ලියන්න. ඒක කොහොමද 4ම තමයි. එහෙනම් එතනින් 4යි කියලා දැන්. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මෙන්න මේ 4ට එකතු කරන්න ඊට යටින් ඉන්න එක නෑ. ඒ කියන්නේ මෙන්න මේ අපි ඉස්සෙල්ලම පන්ති ප්‍රාන්තරයේ තියෙන 4 සමුච්චිත සංඛ්‍යාතය ඉදිරියට ගත්ත සංඛ්‍යාතය ඊට පස්සේ අන්නේ සංඛ්‍යාතයට එකතු කරන්න ඊට පල්ලෙහා පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය කියන්නේ මෙන්න මේකට එකතු කරන්න මෙන්න මේ 6 කියන එක. එකතු කරාම ගියේ 6 4යි 10යි. අන්නේ 10 කියන එක නා ඊට ඉස්සරහින් ලියන්න.
ඊට ඉස්සරහින් ලියන්න 10 කියන එක. ඊළඟට මෙන්න මේ 10ට එකතු කරන්න ඊට පල්ලෙහා පන්ති පාන්තරයේ තියෙන සංඛ්‍යාතය. එකතු කරාට පස්සේ නාගේ ඊට ඉස්සරහින් ලියන්න. කීයද? 20. ඊළඟට අන්නේ සංඛ්‍යාතයට එකතු කරන්න ඊට පල්ලෙහා පන්ති පාන්තරයේ සංඛ්‍යාතය. එකතු කරාට පස්සේ නාගේ ඒක ඉස්සරහින් ලියන්න. කීයද? 29 29. ඊළඟට අන්නේ සංඛ්‍යාතයට එකතු කරන්න ඊට පල්ලෙහා පන්ති පාන්තරයේ තියෙන නාගේ කීයද? 3 කියන එක එකතු කරලා නාගේ ඉස්සරහින් ලියන්න 29 3යි 32. ඔන්නෝම තමයි සමුච්චිත සංඛ්‍යාත තීරුව සම්පූර්ණ කරන්නේ. සමුච්චිත සංඛ්‍යාත තීරුව සම්පූර්ණ කරන්නේ. තේරුණාද? කොහමද? පළවෙනියටම තියෙන පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතේ කොහොමත් ඒකම තමයි. ඒක එහෙනම් ඉස්සරහින් ලිව්වා. ඊට පස්සේ ඒ පන්ති ප්‍රාන්තරයට එකතු කරනවා ඊට පල්ලෙහා පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය. එකතු කළා ඒ නාගය ඒක ඉස්සරහින් ලියනවා. ඊට පස්සේ ඒ ආපු වගේට ආයි ඊට පල්ලෙහා තියෙන පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය එකතු කළා ඒ නාගය ඒක ඉස්සරහින් ලියනවා. ඒ ආපු වගේට ආයිම පල්ලෙහා තියෙන පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය එකතු කළා ඒ නාගය ඒක ඉස්සරහින් ලියනවා. ඔහොම කළා මෙන්න මේ සංඛ්‍යාත සමුච්චිත සංඛ්‍යාත තීරුව සම්පූර්ණ කර ගන්නවා. හරි ඒකට 6 ක්‍රමයට තමයි එකතු කරන්න තියෙන්නේ ඔය කට්ටියට. හරි. එතකොට අපිට එක වගුවක් දුන්නා. මේ වගුව ඇසුරෙන් සමුච්චිත සංඛ්‍යාතයේ තියෙන වගුව අපි හදාගත්තා. ඊට පස්සේ ඔය කට්ටියන් තියෙන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. හරි. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න කලින් අර ජාල රේඛය වගේම තමයි. මොකද්ද? ප්‍රස්ථාරය අඳ ගන්න බෑ ඉස්සෙල්ලාම. ඉස්සෙල්ලාම ප්‍රස්ථාරය අඳ ගන්නවා. බලන්න කොහොමද ප්‍රස්ථාරය අඳින්නේ කියලා. හරි. අක්ෂර දෙක ඉස්සෙල්ලා නම් කරන්න බෑ. පල්ලේ අක්ෂරය ඉන්නේ මොකද්ද? ලකුණු. පල්ලේ අක්ෂරය ඉන්නේ ලකුණු. මේකට එන්නේ ලකුණු. ඊළඟට මෙන්න මේ සිරස් අක්ෂරයට මොකක්ද දෙන්නේ? සිරස් අක්ෂරයට. සිරස් අක්ෂරය ඉන්නේ සමුච්චිත සංඛ්‍යාතය. සිරස් අක්ෂරය ඉන්නේ සමුච්චිත සංඛ්‍යාතය. මේකට එන්නේ සමුච්චිත සංඛ්‍යාතය. හරිද? සමුච්චිත සංඛ්‍යාතය. හරි. දැන් කොහොමද මේ පල්ලෙහා ලකුණු කියන මේ තීරුව සම්පූර්ණ කරන් යන්නේ? බිඳුවෙන් පටන් ගන්න. එහෙනම් හાર્ට් බීට් ලකුණු ඕනේ නැහැ. එහෙනම් මුලින්ම බිඳුව කියලා දැම්මා. බලන්න ඒක පන්ති ප්‍රාන්තරයක තමයි කීයද? 10. එහෙනම් 10න් 10ට තමයි මේක වැඩි වෙවි යන්නේ. එහෙනම් බිඳුව 10 20 30 40 50. හරි. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ළමයි කරන් තියන්නේ එක් එක් පන්ති ප්‍රාන්තරයේ ඉහළමායිමත් එක්ක එක් එක් පන්ති ප්‍රාන්තරයේ ඉහළමායිමත් එක්ක අදාළ සමුච්චිත සංඛ්‍යාතය මෙන්න මේ ප්‍රස්ථාරයේ ලකුණු කරන්න තියෙන්නේ. එක් එක් පන්ති ප්‍රාන්තරයේ ඉහළමායිමත් එක්ක දැන් බිංදුව 10 පන්ති ප්‍රාන්තරය ගත්තොත් ඒක ඉහළමායි මොකද්ද? 10. එහෙනම් 10ත් එක්ක ඊට අදාළ සමුච්චිත සංඛ්‍යාතය මොකද්ද? 4. එහෙනම් 10ත් එක්ක 4 ලකුණු කරන්න ඕන. එහෙනම් බලන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. එක් එක් පන්ති ප්‍රාන්තරයේ ඉහළමායිමත් එක්ක අදාළ සමුච්චිත සංඛ්‍යාතය. එහෙනම් බිංදුව 10 පන්ති ප්‍රාන්තරය ගත්තොත් ඒක ඉහළමායිම 10. ඒකත් එක්ක තියෙන සමුච්චිත සංඛ්‍යාතය 4. අපි උඩ මේක ලකුණු කරන්නේ මම මේක 10න් 10 ලකුණු කරන්නම්කෝ. නෑ. 5න් 5. 5 10 15 20 25 30 35. හරි. එක් එක් පන්ති ප්‍රාන්තරයේ ඉහළමායිමත් එක්ක අදාළ සමුච්චිත සංඛ්‍යාතය. එහෙනම් බිංදුව 10 පන්ති ප්‍රාන්තරය ගත්තොත් ඒක ඉහළමායිම 10. එහෙනම් 10ත් එක්ක 4 ලකුණු කරන්න කො 10? 10 මෙතන 4 ඉන්නේ මෙන්න මේ හරියට. එහෙනම් මෙන්න දැන් තමයි ලක්ෂය. ඊට පස්සේ ඊළඟට 20 10 20 පන්ති ප්‍රාන්තරයට මේක ඉහළමායිම 20. එහෙනම් 20ත් එක්ක 10 ලකුණු කරන්න. 10 මෙන්න මෙතන. මෙන්න ලක්ෂය. ඊට පස්සේ 20 30 පන්ති ප්‍රාන්තරයට ඒක ඉහළමායිම 30. එහෙනම් 30ත් එක්ක 20 ලකුණු කරන්න. හරි. ඊට පස්සේ 30 40කට එන්නේ ඒක ඉහළමායිම 40. එහෙනම් 40ත් එක්ක 29 ලකුණු කරන්න. 29 මෙන්න මේ හරියට. ඊට පස්සේ 40 50 පන්ති ප්‍රාන්තරය ඉහළමායිම 50. එහෙනම් 50ත් එක්ක 32 ලකුණු කරන්න. එන්න මෙතන. ඔන්න ලක්ෂ ටික ලකුණු කරා. ලක්ෂ ටික ලකුණු කරා. එහෙනම් දැන් ඊළඟට තියෙන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න කොහොමද? මේක සරල රේඛීය ඛණ්ඩ වලින් නෙමෙයි ළමයි යා කරන්නේ වක්‍ර රේඛා ඛණ්ඩ වලින්. එහෙනම් ඔන්න ඔම කොයිලාක මේක සරල රේඛීය ඛණ්ඩ වලින් අඳින්න එපා. ඔන්න ඔය හැඩේ තියෙන වක්‍ර රේඛා ඛණ්ඩ වලින් අඳින්න. ඒ කියන්නේ මෙන්න මේ අඳින රේඛාවල වක්‍රතාවයක් තියෙන්න ඕන. කොයිලාකවත් මේක සරල රේඛීයව නම් යා කරන්න එපා. සරල රේඛීය අපි යා කරන්නේ මොකද්ද? සංඛ්‍යාත
බහුවස්ත්‍රය සංඛ්‍යාත බහුවස්ත්‍රය නම් සරල රේඛීය ඛණ්ඩ වලින් යා කරනවා. හැබැයි සංඛ්‍යාත බහුවස්ත්‍රය නම් කොයි වෙලාවකවත් සරල රේඛීය ඛණ්ඩ වලින් යා කරන්න බෑ. ඒක වක්‍ර රේඛා ඛණ්ඩ වලින් යා කරන්න ඕන. හරි. වැඩේ පැහැදිලිද? ඔන්නෝම තමයි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. හරි ලේසි වැඩක්. කොහොමද කරන්නේ? ආයෙ බලාගත්තොත් සක් ගාලා අපිට දීලා තියෙනවා මෙන්න මේ වගේ වගුවක්. මේ වගේ වගුවක් දීලා තියෙන එහෙනම් ඔය වගුව පාවිච්චි කරලා අපි අඳින්න ඕන මොකක්ද ඊට පස්සේ? ඔය වගුව පාවිච්චි කරලා අපි අඳින්න ඕන සමුච්චිත සංඛ්‍යාත වගුව. හරිද? සමුච්චිත සංඛ්‍යාත වගුවේ තීරු 3යි. උඩ දීලා තියෙන වගුවේ තීරු දෙක කොහොමද වෙනවා? ඊට පස්සේ අමතර තීරුවක් ඉදිරිය එන්නේ සමුච්චිත සංඛ්‍යාතය. ඒතකොට සමුච්චිත සංඛ්‍යාතය හොයන්නේ කොහොමද? පළවෙනිට තියෙන පළවෙනි පන්ති පාන්දරේ සංඛ්‍යාතය කොහොමද ඒක එහෙමම තමයි ඉස්සරහින්. හරිද? ඊට පස්සේ ඒකට එකතු කරන්න ඕනේ ඊට පල්ලෙහා තියෙන පන්ති පාන්දරේ සංඛ්‍යාත එකතු කරලා ඒ නගය ඒක ඉස්සරහින් ලියන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි සමුච්චිත සංඛ්‍යාත තීරුව සම්පූර්ණ කරගන්නේ. සමුච්චිත සංඛ්‍යාත තීරුව සම්පූර්ණ කළා. මෙන්න මේ සමුච්චිත සංඛ්‍යාත වගුව සම්පූර්ණ කළ ඉවර වුණාට පස්සේ ඊට පස්සේ මොකද කරන්න ඕන? ඊට පස්සේ ඔය කට්ටිය මෙන්න මේ වගේ ප්‍රස්තාරයෙන් දාලා ලක්ෂ දෙක ලකුණු කරලා මතක තියාගන්න ඕන. මෙන්න මේ යට ලක්ෂණ කොහොමද ලකුණු පන්ති ප්‍රාන්තරයක එන්නේ? හැබැයි මෙන්න මේ සිරස් අක්ෂයට අනිවාර්යෙන් වෙන්නේ මොකද්ද? සිරස් අක්ෂයට එන්නේ සමුච්චිත සංඛ්‍යාත. අපි කලින් නම් දැම්මේ සිරස් අක්ෂයට සංඛ්‍යාතය. හැබැයි මේක නම් එන්නේ සමුච්චිත සංඛ්‍යාතය. හරි. ඊට පස්සේ ප්‍රස්තාරය වුණාම අක්ෂ දෙක ඇඳලා ඒක නම් කරාට පස්සේ ඊට පස්සේ මොකද කරන් තියෙන්නේ? ඊට පස්සේ ළමයි එක් පන්ති ප්‍රාන්තරයේ ඉහළමායිමත් එක්ක අදාළ පන්ති ප්‍රාන්තරයේ සමුච්චිත සංඛ්‍යාත. එහෙනම් එක් පන්ති ප්‍රාන්තරයේ ඉහළමායිමත් එක්ක කියන්නේ දැන් බිංදුව 10ක ගත්තොත් ඒක ඉහළමායිම 10. එහෙනම් 10ත් එක්ක 4 තියෙන තැන හොයන්න. එහෙනම් 10ත් එක්ක 4 තියෙන තැන හොයලා ඒ ලක්ෂය ලකුණු කරන්න. ඊට පස්සේ 10 20කට ආවොත් 20ත් එක්ක 10 තියෙන තැන බලලා ඒක ලකුණු කරන්න. ඊළඟට 30ත් එක්ක 20 තියෙන තැන බලලා එතන ලකුණු කරන්න. ඊළඟට 40ත් එක්ක 29 තියෙන තැන බලලා ඒක ලකුණු කරන්න. ඊළඟට 50ත් එක්ක 32 තියෙන තැන බලලා ඒක ලකුණු කරන්න. ඔන්න ඔහම අදාළ පන්ති ප්‍රාන්තර ඉහළමායිමත් එක්ක අදාළ සමුච්චිත සංඛ්‍යාතේ ප්‍රස්තාරය ලකුණු කරලා ඒ ලක්ෂ ටික ලකුණු කරලා ඉවර වුණාට පස්සේ වක්‍ර රේඛා ඛණ්ඩ වලින් හරිද? වක්‍ර රේඛා ඛණ්ඩ වලින් ඔයාලා මෙන්න මේක යා කරන්න ඕන. යා කළා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න ඕන. හරිනේ? වැඩේ පැහැදිලිනේ? ඔන්න ඔය වගේ සරල වැඩක් තමයි තියෙන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ. හරිද? හරි. ඊට පස්සේ ඔන්න ඔය තමයි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන්නේ. එතකොට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන්නේ ඕකට. එතකොට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා ඔකට මාතෘකාව දාගෙන ගාන ලියාගත්තනේ. ගාන ලියාගත්ත ඊට පස්සේ ගාන ලියාගෙන ඕක ඇඳලා ඕක සම්පූර්ණ කර ගන්න. හරි. ඊට පස්සේ අපි එනවා මොකටද? ඊළඟට එනවා අපි මෙන්න මේ චතුර්ථක කියලා දෙයක් කතා කරන්න. චතුර්ථක කියලා දෙයක්. ඔය සංඛ්‍යා ව්‍යාප්ති වල අසමූහිත හෝ වේවා සාමූහිත හෝ වේවා මේ චතුර්ථක කියලා දෙයක් තියෙනවා. චතුර්ථක කියලා දෙයක් තියෙනවා. හරි. චතුර්ථක කියලා මාතෘකාව දාගන්න. චතුර්ථක කියලා මාතෘකාව දාගෙන අපි ඉස්සෙල්ලා මේ චතුර්ථක ටික හඳුනාගෙන ඉමු. හරි. චතුර්ථක ටික බලන්න. චතුර්ථක තුනක් තියෙනවා. මොකද්ද? පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය සහ තුන්වන චතුර්ථකය කියලා චතුර්ථක තුනක් තියෙනවා. පළමු චතුර්ථකය අපි රීනෝට් කරනවා කොහොමද? Q1 කියලා. එහෙනම් බලන්න. පළමු චතුර්ථකය කොහොමද අපි රීනෝට් කරන්නේ? Q1 කියලා. එහෙනම් දෙවන චතුර්ථකය ඒක Q2 කියලා. මෙන්න මේ දෙවන චතුර්ථකයට කියලා තව විශේෂ නමක් තියෙනවා. මධ්‍යස්ථය. ඊළඟට තුන්වන චතුර්ථකය කියලා එකක් තියෙනවා. තුන්වන චතුර්ථකය ඒක කොහොමද රීනෝට් කරන්නේ? ඒක රීනෝට් කරනවා Q3 කියලා. එතකොට ඔය කට්ටියන්ට ඉගෙන ගන්න තියෙන චතුර්ථක තුනයි. ඉගෙන ගන්න මේ තියෙන චතුර්ථක තුනයි මොකද්ද? පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය, එහෙම නැත්නම් මධ්‍යස්ථය, එහෙම නැත්නම් තුන්වන චතුර්ථකය. හරි. චතුර්ථක කියලා මාතෘකාව දාගෙන ඕක දාගෙන අනුමාත්‍රකාව දාගන්න. අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක චතුර්ථක. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක චතුර්ථක.
අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් කියන්නේ මොකද්ද? දැන් මෙච්චර වෙලා අපි කතා කරේ සාමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් ගැන. අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් කියන්නේ ලායි මෙන්න මේ වගේ එකක්. හරියට නිකන් මෙන්න මෙහෙම 2 3 5 8 20 50 ඔන්න ඔය වගේ තියෙන එකට අපි කියනවා අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් කියලා. අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් කියලා අපි ඔහොම මේකට කියනවා. එතකොට මෙන්න මේ වගේ අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක චතුර්ථක අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක චතුර්ථක හොයන්න සූත්‍ර නැහැ. හැබැයි සූත්‍ර තියෙනවා චතුර්ථකය පිහිටි ස්ථානය හොයන්න. මොකද්ද? මෙන්න මේ වගේ අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක චතුර්ථක හොයන්න සූත්‍රය නැහැ. හැබැයි චතුර්ථකයේ පිහිටි ස්ථානය හොයන්න සූත්‍ර තියෙනවා. එහෙනම් අපි බලමු දැන් කොහොමද මෙන්න මේ චතුර්ථක පිහිටි ස්ථානය හොයන්නේ කියලා. චතුර්ථක පිහිටි ස්ථානය හොයන්නේ කියලා. හරි. පළමු චතුර්ථකයේ Q1. එහෙනම් Q1 පිහිටි ස්ථානය Q1 පිහිටි ස්ථානය Q1 පිහිටි ස්ථානය හොයන්න පුළුවන් කොහමද? 4න් 1යි 4න් 1යි n ධන 1 කියලා. 4න් 1යි n ධන 1. n කියන්නේ මොකද්ද කියලා මම අන්තිමට කියන්න. එහෙනම් ඊළඟට Q2 එහෙම නැත්නම් මධ්‍යස්ථය පිහිටි ස්ථානය කොහොමද ගන්නෙ එහෙනම් 4 2න් 1යි n ධන 1. ඊළඟට Q3 පිහිටි ස්ථානය ගන්න පුළුවන් කොහොමද? 4න් 3යි n ධන 1. ඔන්න ඔය සූත්‍ර තුන පාවිච්චි කරලා අදාළ චතුර්ථක පිහිටි ස්ථාන ගන්න පුළුවන්. Q1 පිහිටි ස්ථානය ගන්න පුළුවන් 4න් 1යි n ධන 1. Q2 පිහිටි ස්ථානය ගන්න පුළුවන් 2න් 1යි n ධන 1. Q3 පිහිටි ස්ථානය ගන්න පුළුවන් 4න් 3යි n ධන 1 කියලා. හරි. ඕක දාගෙන එන්න උදාහරණ ගානකට. එක්සැම්පල් එකක් කියලා දාලා ලියා ගන්න මේක. දැන් මේක අපි පළමු චතුර්ථකය මේක යටින් ලියන්න යන අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තියේ පළමු චතුර්ථකය දෙවන චතුර්ථකය සහ තුන්වන චතුර්ථකය සොයන්න. හරි. චතුර්ථක හොයන්න අපි සූත්‍රය ඉගෙන ගත්තේ නැහැනේ. අපි ඉගෙන ගත්තේ මොනවද සූත්‍ර? චතුර්ථක පිහිටි ස්ථාන හොයාගන්න තමයි අපි සූත්‍ර ඉගෙන ගත්තේ. එහෙනම් අපි ඉස්සෙල්ලම පළමු චතුර්ථකයට වහිමු. පළමු චතුර්ථකයට. එහෙනම් බලමු පළමු චතුර්ථකය හොයන්න. හොඳට බලා ගන්න. පළමු චතුර්ථකය කොහොමද පළමු චතුර්ථකය හොයන්නේ? චතුර්ථකය හොයන්න නම් බෑ පළමු චතුර්ථකය පිහිටි ස්ථාන හොයන්න පුළුවන්. කොහොමද? 4න් 1යි n ධන 1 කියලා. එහෙනම් Q1 පිහිටි ස්ථානය කියලා. ස්ථානය කියලා කොහොමද? 4න් 1යි n ධන 1. මම කිව්වනේ දැන් කලින් එකේ මම n කියන්නේ මොකද්ද කියලා කියන්නම් කියලා. ඇත්තටම මේකේ n කියන්නේ ළමයි දත්ත සංඛ්‍යාව, දත්ත ප්‍රමාණය. දැන් බලන්න මෙන්න මේ උදාහරණ ගානේ දත්ත කීයක් තියෙද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා. එහෙනම් n කියන්නේ මොකද්ද? අදාළ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ දත්ත සංඛ්‍යාව. හරිද? අදාළ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ දත්ත සංඛ්‍යාව. එහෙනම් කලින් නෝට් එක ලියන තැනට එන්න. ඇවිල්ලා n කියලා ලියලා ඉරක් දාලා ලියන්න. n කියන්නේ අසමූහිත ව්‍යාප්තිය, අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ දත්ත ගණන. දත්ත ගණන. හරි. දත්ත ගණන වැඩි පැහැදිලි නේද? Q1 පිහිටි ස්ථානය ගමු. 4න් 1යි n කියන්නේ දත්ත සංඛ්‍යාව 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7 ධන 1. කීයද 7 1යි 8. එහෙනම් 4න් 1 ගුණ කිරීම 8 කීයද? 8 4න් බෙදුවම 2. එහෙනම් අපිට නෝ Q1 පිහිටි ස්ථානය දෙවනි ස්ථානය කියලා. එහෙනම් බලන්න මෙන්න මේ අසමූහිත ව්‍යාප්තියේ දෙවනි ස්ථානෙට එන්න. කොහොම ඒකේ දෙවනි ස්ථානය? මෙන්න පළවෙනි ස්ථානය, මෙන්න දෙවනි ස්ථානය. මෙන්න දෙවනි ස්ථානය. ඒ දෙවනි ස්ථානයේ තියෙන අගය මොකද්ද? සංඛ්‍යාව 6 කියන සංඛ්‍යාව. එහෙනම් මෙන්න ආව Q2 පිහිටි ස්ථානෙට Q1 පිහිටි ස්ථානය. ඒ Q1 පිහිටි ස්ථානයේ තියෙන සංඛ්‍යාව මොකද්ද? 6. එහෙනම් Q1 එහෙම නැත්නම් පළමු චතුර්ථකය කියන්නේ දෙවනි ස්ථානයේ පිහිටි සංඛ්‍යාවට. එහෙනම් මෙන්න මේකේ Q1 සමානයි මොකද්ද? Q1 සමානයි 6. Q1 සමානයි 6. සූත්‍රය දාලා Q1 පිහිටි ස්ථානය හොයාගත්තා. ඊළඟට අසමූහිත ව්‍යාප්තියේ සූත්‍රය දාලා Q1 පිහිටි ස්ථානය හොයාගත්තා. ඊළඟට පිහිටි ස්ථානය හොයාගත්තට පස්සේ අදාළ අසමූහිත ව්‍යාප්තියට ඇවිල්ලා අන්නේ අදාළ ස්ථානයේ තියෙන සංඛ්‍යාව බැලුවා. ඒක තමයි පළමු චතුර්ථකය වෙන්නේ. හරි. ඔන්න පළමු චතුර්ථකය හෙව්වා. ඊළඟට දෙවන චතුර්ථකයට ඒත් මේ විදිහම තමයි ඉස්සෙල්ලා සූත්‍ර දාලා පිහිටි ස්ථානය හොයාගන්න. සූත්‍ර දාලා
පීඩි ස්ථානය හොයාගන්න. බලන්න සූත්‍රය දාන්න. Q2 කොහොමද හොයන්නේ? Q2 පීඩි ස්ථාන ඉස්සෙල්ලා හොයන්න. පීඩි ස්ථානය සමානයි කොහොමද හොයන්නේ? 2 න් 1යි n ධන 1 2 න් 1යි n ධන 1. දැන් එන්න 2 න් 1යි n කියන්නේ පද කීයද? 7යි. 7 ධන 1 කීයද? 8යි. එහෙනම් 2 ගුණ කිරීම 8 කීයද? 4යි. එහෙනම් ළමයි 4 වෙනි ස්ථානයේ තමයි Q2 කියන චතුර්ථකය පිහිටලා තියෙන්නේ. එහෙනම් එන්න මෙන්න මේ සංඛ්‍යාත ව්‍යාප්තියට 4 වෙනි ස්ථානෙට 1යි 2යි 3යි 4යි මෙන්න 4 වෙනි ස්ථානය 4 වෙනි ස්ථානයේ තියෙන්නේ මොකද්ද? 8. එහෙනම් Q2 කියන්නේ මොකද්ද? 8. Q2 කියන්නේ 8. එහෙම නැත්නම් දෙවන චතුර්ථකය කියන්නේ මොකද්ද? 8. එහෙනම් Q2 සමානයි 2. ඊළඟට එන්න තුන්වෙනි චතුර්ථකයට. තුන්වෙනි චතුර්ථකයට. කොහොමද තුන්වෙනි චතුර්ථකය ගන්නෙ? බලන්න තුන්වෙනි චතුර්ථකය ගන්නේ කොහොමද? Q3 ඉස්සෙල්ලා Q3 පීඩි ස්ථානය හොයාගන්න. Q3 පීඩි ස්ථානය සමානයි කොහොමද ගන්නෙ? 4න් 3යි 4න් 3යි n ධන 1. 4න් 3යි n ධන 1. ඊට පස්සේ 4න් 3යි n ධන 1. ඊට පස්සේ 4න් 3යි n කියන්නේ 7 ධන 1යි. ඊට පස්සේ එන්න 4න් 3යි n 8යි. දැන් බලන්න මේක 4න් බෙදලා 3න් ගුණ කරාම කීයද එන්නේ? 4න් බෙදලා 3න් ගුණ කරාම 6යි. එහෙනම් ළමයි Q3 එහෙම නැත්නම් තුන්වන චතුර්ථකය පිහිටන්නේ 6 වෙනි ස්ථානයේ. නම් මෙන්න මේ අසමූහිත ව්‍යාප්තිය 6 වෙනි ස්ථානයට 1 2 3 4 5 6 6 වෙනි ස්ථානයේ තියෙන සංඛ්‍යාව 18. එහෙනම් ළමයි Q3 කියන්නේ මොකද්ද? 18. Q3 කියන්නේ 18. එහෙනම් Q3 සමානයි 18. හරි. අපි ඔන්න Q1 Q2 Q3 හෙව්වා. ඊට පස්සේ ඔය කට්ටියන්ට තියෙනවා තව දෙයක් කරන්න මේකේ. ඒ තමයි අන්තර් චතුර්ථක පරාසය. අන්තර් චතුර්ථක පරාසය. මොකද්ද මේ අන්තර් චතුර්ථක පරාසය කියන්නේ? අන්තර් චතුර්ථක පරාසය කියන ළමයි තුන්වන චතුර්ථකයෙන් පළවෙනි චතුර්ථකය අඩු කරාට පස්සේ එන අගයට. එහෙනම් ගාන උතනින් ලියලා ඉවර වෙලා මෙන්න මේ වගේ සූත්‍රයක් දාගන්න. අන්තර් චතුර්ථක පරාසය. අන්තර් චතුර්ථක පරාසය සමානයි මොකද්ද? Q3 ඍණ Q1 කියලා මෙන්න මේක කොටු කරගන්න. කොටු කර. හරි. දැන් එහෙනම් අපි බලමු මෙන්න මේ අපි දැන් හදන්න ආපු ගානේ අන්තර් චතුර්ථක පරාසය කීයද කියලා. එහෙනම් ආය හදන්න ආපු ගාන හදන්න ආව මෙතනින් Q3 හොයලා නැවත ඊට පස්සේ ඒක ඇටින් අන්තර් චතුර්ථක පරාසය සමානයි Q3 ඍණ Q1 කියලා දාලා ඒක කොටු කරා. ඊට පස්සේ ආයමත් ලියන්න අන්තර් චතුර්ථක පරාසය අන්තර් චතුර්ථක පරාසය සමානයි Q3 ඍණ Q1 Q3 ඍණ Q1 Q3 කියන්නේ 18යි. Q3 කියන්නේ 18යි. Q1 කියන්නේ 6යි. 18න් 6ක් ගියාම කීයද? 12යි. එහෙනම් අන්තර් චතුර්ථක පරාසය කීයද? 12යි. හරිනේ. ඔන්න ඔක තමයි අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක කතන්දරය. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක කතන්දරේ ඔන්න ඕක. හරි. ඔය කතා කරේ මොකද්ද? අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගැන. දැන් කතා කරන්න යන්නේ සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. ඒ කියන්නේ මෙච්චර වෙලා අපි හදපු පන්ති ප්‍රාන්තර තියෙන කොටස ගැන. හරි. එතෙන්ට එමුකෝ. අනුමාත්‍රකාව දාගන්න සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක චතුර්ථක. සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක චතුර්ථක. එහෙම කියලා තමයි අනුමාත්‍රකාව දාගෙන ලියාගන්න මේක. වාර පරීක්ෂණයකදී 11 ශ්‍රේණියේ ළමයි සමූහයක් ගණිත විෂයට ලබාගත් ලකුණු ඇසුරෙන් සකස් කළ සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. එම සංඛ්‍යාත ව්‍යාප්තිය සඳහා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. ඊට පස්සේ ඒක එක කොටස කියලා දාලා ලියන්න. එම සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය සහ තුන්වන චතුර්ථකය සොයා අන්තර් චතුර්ථක පරාසය සොයන්න. හරි. ගාන ලියාගත්තනේ. මෙන්න මෙහෙම වගුවක් තියෙයි.
සංකේතන ටික දාගත්තොත් හරි මේක පළවෙනි කියන්නේ මොකද්ද? සමුච්චිත සංකේත වක්‍රයන් දින්නේ කියනවනේ. එහෙනම් සමුච්චිත සංකේත වක්‍රයන් දිමු. සමුච්චිත සංකේත වක්‍රයන් දින්න කලින් සමුච්චිත සංකේත වගු ඇඳගෙන ඉන්න ඕන. මොකද්ද තීරු තුනක වගුවක් එන්නේ? උඩ වගුවේ තියෙන තීරු දෙක කොහොමත් එනවා. ඊට පස්සේ අමතර වෙන මොකක්ද තීරුව? සමුච්චිත සංකේතය. එහෙනම් මෙන්න ලකුණු ළමයිගේ සංඛ්‍යාව ඊළඟට සමුච්චිත සංඛ්‍යාතය හරි සම්පූර්ණ කරගෙන යන්න 0 10 10 20 20 30 30 40 40 50 50 60 60 70 70 සංඛ්‍යාතෙන් දාන්න ගියොත් 4 5 7 8 10 9 5 4 හරි කොහොමද සමුච්චිත සංඛ්‍යා තීරු එකතු කරන්නේ ඉස්සරහින් තියෙන සමුච්චිත සංඛ්‍යාත එක එකම තමයි ඊට පස්සේ ඒකට ඊට යට තියෙන පන්තිපාන්තරේ සංඛ්‍යාත එකතු කරා 4යි 5යි 9යි 9යි 7යි 9යි 7යි 16යි 16යි 8යි 24යි 24යි 10යි 34යි 34යි 9යි 34යි 9යි 43යි 43යි 5යි 48යි 48යි 4යි 52 හරි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඔන්න සෝරි මේක ඇඳලා දැන් ඊට පස්සේ මොකක්ද තියෙන්නේ ඊට පස්සේ අදාළ ප්‍රස්ථාරය අඳින්න තමයි තියෙන්නේ අදාළ ප්‍රස්ථාරය අඳින්න ලකුණු ඊළඟට මේ සමුච්චිත සංඛ්‍යාතය හරි බිඳුවෙන් පටන් ගන්න එහෙනම් බිඳුව ඊළඟට පන්ති ප්‍රාන්තරයක තරම 10 එහෙනම් 10න් 10 තමයි වැඩි වෙ කියන්නේ එහෙනම් 10 20 30 40 50 60 70 80 සිරස් අක්ෂය මම ලකුණු කරන 10න් 10 10 20 30 40 50 60 70 80 හරි දැන් මොකද ඊට පස්සේ කරන්නේ කිව්වේ ලක්ෂ ටික ලකුණු කරන්න මොකද්ද එක් එක් පන්ති ප්‍රාන්තරයේ ඉහළ මායිමත් එක්ක අදාළ සමුච්චිත සංඛ්‍යාත එහෙනම් 0.10 පන්ති ප්‍රාන්තරයේ ඉහළ මායිම 10 10ත් එක්ක 4 ලකුණු කරන්න 10ත් එක්ක 4 වෙන්න මේ හරි ඊළඟට 20ත් එක්ක 9 ලකුණු කරන්න 20ත් එක්ක 9 මෙන්න මේ හරි ඊළඟට 30ත් එක්ක 16 16 කොයි හරිද 15 මෙන්න මේ හරි ඊට පස්සේ 40ත් එක්ක 24 40ත් එක්ක 24 16 මේ හරිනේ 24 ඔයාලට දෙන්නේ අර මේ පොඩි කොටු තියෙන ප්‍රස්ථාර කොලේ අඳින්න. එතකොට කටේ හරියට කොටු බලලා අඳින්න ඕනෝද? ඊළඟට 50ත් එක්ක 34 50ත් එක්ක 34 ඊට පස්සේ 60ත් එක්ක 43 ඊට පස්සේ 70ත් එක්ක 48 70ත් එක්ක ඊට පස්සේ 80ත් එක්ක 52 ඔන්න ලකුණු කරා ඊට පස්සේ ලක්ෂ ටික ලකුණු කරලා ඉවරයි එහෙනම් දැන් මෙන්න මේ වගේ වක්‍රය අඳින්න ඔන්න වක්‍රය ඇඳ. අනේ වක්‍රය ඇඳ. මගේ නම් වක්‍රයක් විදියට නෑ. හැබැයි ඔය කට්ටියට වක්‍රයක් විදියට අඳින්න. හරිනේ. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. හරි ඇඳලා ඉවරයි. ඔන්න ඊට පස්සේ නෝ තියරි පාර්ට් එකකට. දැන් අපි ඉගෙන ගත්තනේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක චතුර්ථක හොයන්න. සූත්‍ර කියන්නේ අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක චතුර්ථක පිරි ස්ථාන හොයන්න අපි සූත්‍රයක් හොයාගත්තනේ. හැබැයි අන්නේ සූත්‍රේ නම් මෙතෙන්ට හරියන්නේ නෑ. මේකට වෙන සූත්‍රයක් තියෙනවා. හරිද? හරි. එහෙනම් ලොයි ගාන යටි
අයින මම මේක උඩින් නෝට් එක දෙන්න ඕන. මට ඒක පොඩ්ඩක් අමතක වුණා. මොකද කරන්නේ? මොකද කරන්නේ? හරි කමන්නේ. කමන්නේ. හරි මේ වක්‍රය අඳින්න වක්‍රය ඇඳලා ඊට යටින් තියරි කියලා දාලා හරිද? මෙන්න එහෙම තියරි කියලා දාලා ඉරක් ගහලා මේ නෝට් එක දාගන්න. මොකද්ද? සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක කියලා දාලා හරිද? Q1 පිහිටි ස්ථානය සමානයි කොහමද? 4න් 1යි n. එහෙනම් Q2 පිහිටි ස්ථානය 2න් 1යි n. Q3 පිහිටි ස්ථානය 4න් 3යි n. ඔන්න ඔය සූත්‍ර වලින් කොහොමද ගන්නෙ? සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක චතුර්ථක පිහිටි ස්ථානය තමයි ඔන්න ඔය සූත්‍ර වලින් ගන්නේ. දැන් n කියන්නේ මොකද්ද? මේකේ n කියන්නේ ළමයි සංඛ්‍යාත තීරුවේ එකතුව. සංඛ්‍යා එහෙම නැත්නම් මුළු දත්ත සංඛ්‍යාව කියලා කියන්නේ. මුළු දත්ත සංඛ්‍යාව. එහෙම නැත්නම් අපි කියනවා සංඛ්‍යාත තීරුවේ එකතුව. සංඛ්‍යාත තීරුවේ එකතුව. හරි. කොහොම නෝට් එක දාගෙන ඔක ඊට පස්සේ අන්තර් චතුර්ථක පරාසය කොහොමද ගන්නෙ? අන්තර් චතුර්ථක පරාසය කොහොමද ගන්නෙ? අර විදිහටම තමයි Q3 ඍණ Q1. ඔන්න ඔය නෝට් එක දාගන්න. ඔය නෝට් එක දාගෙන ඕක රතු පෑනෙන් පුළුවන් නම් කොටු කරගන්න. මොකද ගාන මැදනේ නෝට් එක තියෙන්නේ. ඕක රතු පෑනෙන් කොටු කරගන්න. හරිද? අර නම් ඕක එන්න ඕන ගානට කලින්. මට ඒක අමතක වුණා පොඩ්ඩක් කියලා දෙන්න. හරිද? ඒක නිසා මේ ගාන යටින් ඔක ලියාගෙන මේ වක්‍රය ඇඳලා ඒක යටින් ඔන්න ඔය නෝට් එක දාගෙන තියරි කියලා පුළුවන් නම් ඒක රතු පෑනෙන් කොටු කරගන්න. හරිද? හරි ඊට පස්සේ අපි දන්නවා දැන් මොකද්ද? සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය. සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය කියන්නේ මෙන්න මේ වගේ සංඛ්‍යාත ව්‍යාප්තියක්. එතකොට මේ වගේ සංඛ්‍යාත ව්‍යාප්තියක කොහොමද Q1 Q2 Q3 පිහිටි ස්ථාන ගන්නෙ? 4න් 1යි n එකෙන් එනවා Q1 පිහිටි ස්ථානය. 2න් 1යි n වලින් එනවා Q2 පිහිටි ස්ථානය. 4න් 3යි n වලින් එනවා මොකද්ද? Q3 පිහිටි ස්ථානය. හරි දැන් බලමු කොහොමද මෙන්න මේ සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක චතුර්ථක හොයන්නේ කියලා. හරි නෝට් එක ලියලා කොටු කරගන්න. ඕක කොටු කරගෙන දැන් එන්න ගාන මෙතන ඉඳලා යටින් ගාන හදන් යන් ආයිමත් ගාන කන්ටිනියු කරන් යන්න. හරි. ඉස්සෙල්ලා Q1 හොයමු. Q1 කොහමද? ඉස්සෙල්ලාම කියන Q1 පිහිටි ස්ථානය. කොහොමද ගන්නෙ? 4න් 1යි n. n කියන්නේ මොකද්ද? සංඛ්‍යාත තීරුව එකතු බලන්න. 4යි 5යි 9යි. 9යි 7යි 16යි 16යි 8යි 24යි 24යි 10යි 34යි 34යි 9යි 34යි 9යි 43යි 43යි 5යි 48යි 48යි 4යි 52. එහෙනම් n කියන්නේ කීයද? 52ට. n කියන්නේ 52ට. ඊට පස්සේ දැන් බලන්න 52 4ෙන් බෙදලා 52 4ෙන් බෙදුවම කීයද? 13යි. 52 4ෙන් බෙදුවම 13යි. එහෙනම් ළමයි මෙන්න මේ සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියේ Q1 පිහිටි ස්ථානය මොකද්ද? 13. ඇත්තටම 13 කියන එක ආවේ 52 බෙදලානේ 52 4ෙන් බෙදලානේ 52 කියලා ගත්තේ මොකද්ද? සංඛ්‍යාත තීරුවේ එකතු. ඒකට සංඛ්‍යාත තීරුවේ කියලා මේකේ තියෙන ළමයි සංඛ්‍යා. එහෙනම් ළමයි සංඛ්‍යාව 4ෙන් බෙදුවට පස්සේ තමයි 13 කියන ඔන්න ඔයාගේ ආවේ. එහෙනම් දැන් බලන්න මෙන්න මේ සංඛ්‍යාත මෙන්න මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ ළමයි සංඛ්‍යාව දැක්කන අක්ෂය නැහැනේ. ඒ වෙනුවට අපි සමුච්චිත සංඛ්‍යාත මේකනේ තියෙන්නේ. හරි. ඔන්න ඔය අපි දැන් හොයාගත්ත 13. එහෙම නැත්නම් මේ සංඛ්‍යාතය 4ෙන් බෙදලා Q1 පිහිටි ස්ථාන හොයාගත්ත 13යි කියලා. අන්නේ 13 කියන තැන හොයන්න. මෙන්න මේකේ සමුච්චිත සංඛ්‍යාත අක්ෂය. කො සමුච්චිත සංඛ්‍යාත අක්ෂය?
මේ තියෙන්නේ මෙන්න මේ අක්ෂයේ 13ත කියන දන හොයන්න. 13 මම හිතනවා මෙන්න මෙතන තියෙනවායි කියලා. 13 මෙන්න මෙතන තියෙනවායි කියලා හිතනවා. 13 මම හිතනවා මෙන්න මෙතන තියෙනවායි කියලා. එහෙනම් මෙන්න මෙතන 13 තියෙනවායි කියලා හිතුවොත් දැන් ඔයාලා හරියට 13 තියෙන දන බලන්න ඕන හොඳේ. එහෙනම් එතන ඉඳලා එන්න වක්‍රය හම්බ වෙනකම්. වක්‍රය හම්බ වෙනකම් ඔන්න ආවා. ඊපස්සේ වක්‍රය හම්බුණානේ. එතන ඉඳලා ආයි පල්ලෙහාට එන්න. පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මෙතන අගයක් ඇති. මෙන්න මෙතන යම්කිසි අගයක් ඇති. අන්න ඒ අගය තමයි ළමයි මොකද්ද? Q1 වෙන්නේ. ඔතන අගයට ඇත්තේ 20. අය හරියට දුණා 26 තමයි අගයට එන Q1 සමානයි 26. මොකද්ද කරේ? ආයි බලාගන්න. ඉස්සෙල්ලම Q1 පිහිටි ස්ථානය හොයාගත්තා. Q1 පිහිටි ස්ථානය කියන්නේ 13 වන ස්ථානය නම් 13 කියන තැන සමුච්චිත සංඛ්‍යාත අක්ෂයෙන් 13 කියන තැන බැලුවා. එතන ඉඳලා ආව වක්‍රය හම්බ වෙනකන් ආවා. වක්‍රය හම්බුනාට පස්සේ එතන ඉඳලා පල්ලෙහාට ආවා. ආවට පස්සේ මෙන්න මේ අක්ෂයේ අපිට එක අගයක් හම්බ වෙනවා. ඒ අගය තමයි මොකද්ද? Q1. එතකොට ගාන හරියට දුණා මොකක්ද Q1 ට එන්න ඕන අගය මොකද්ද? 26. ඒ කියන්නේ මෙන්න මේ 13 ඉඳලා අපි වක්‍රය හම්බ වෙනකන් ඇවිල්ලා වක්‍රය හම්බුනාට පස්සේ එතන ඉඳලා පල්ලෙහාට ආවට පස්සේ අපිට හම්බ වෙන අගය මොකද්ද? 26 කියන අගය තමයි අපිට හම්බ වෙන්නේ. හරි. ඊට පස්සේ බලන්න Q2 හොයන්න. Q2 තමයි හොයන්නේ. Q2. එනිසා Q2 පිහිටි ස්ථානය හොයන්න. පිහිටි ස්ථානය සමානයි මොකද්ද? දෙකෙන් එකයි n දෙකෙන් එකයි n. දැන් නේ දෙකෙන් එකයි n කියන්නේ කීයද? 52යි. එහෙනම් 52 දෙකෙන් බෙදුවම කීයද? 26යි. එහෙනම් ළමයි Q2 පිහිටි ස්ථානය කියන්නේ 26 කියන ස්ථානය. එහෙනම් මෙන්න මේකේ සමුච්චිත සංඛ්‍යාත අක්ෂයට ඇවිල්ලා 26 කියන තැන හොයන්න. මෙන්න මෙතන 26. මෙන්න මෙතන තමයි 26 තියෙන්නේ. එහෙනම් එතන ඉඳලා එන්න වක්‍රය හම්බ වෙනකම්. වක්‍රය හම්බ වෙනකම් එන්න. ඔන්න වක්‍රය හම්බ වෙනකම් ආවා. ඊට පස්සේ එතන ඉඳලා පල්ලෙහාට එන්න. එතන පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මෙතන යම් කිසි අගයක් හම්බ වෙවි. ඒ අගය තමයි ළමයි මොකද්ද? Q2 වෙන්නේ. බලන්න. හම්බ වෙන අගය මොකද්ද? Q2 ට හම්බ වෙන අගය 42. එහෙනම් මෙන්න මෙහෙම ඇවිල්ලා වක්‍රය හම්බුණා. වක්‍රය හම්බෙච්ච දේ ඉඳලා පල්ලෙහාට ආවට පස්සේ ඔය කට්ටියට හම්බ වෙන වගේක් ඒ අගය තමයි 42 කියන්නේ. එහෙනම් Q2 එහෙම නැත්නම් දෙවන චතුර්ථකය කියන්නේ 42. ඊට පස්සේ තුන්වෙනි චතුර්ථකය හොයන්න. තුන්වෙනි චතුර්ථකය. එහෙනම් Q3 පිහිටි ස්ථානය සමානයි 4න් 3යි n. 52 ඔසුකඩ වස්සෙනවා මෙතන එනවා 39 කියලා. එහෙනම් Q3 පිහිටන්නේ 39 කියන තැන. එහෙනම් එන්න මෙන්න මේ එකේ අක්ෂයේ 39 කියන තැන හොයන්න. මෙන්න මෙතන. මෙතන තියෙන්නේ 39. එහෙනම් එතනද වෙන්න වක්‍රය හම්බ වෙනකම්. ඔන්න වක්‍රය හම්බ වෙනකම් ආවා. ඊට පස්සේ එතනද පල්ලෙහාට එන්න. ආවට පස්සේ මෙන්න මෙතන අගයක් හම්බ වෙවි. ඒ අගය මොකද්ද? ඒ අගය තමයි ළමයි Q3 එහෙම නැත්නම් තුන්වන චතුර්ථකය කියලා. කියන බලන්න මොකද්ද හම්බ වෙන අගය? හම්බ වෙන අගය තමයි 55 කියන අගය. 55 කියන අගය. මෙන්න මේ පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මෙතන අක්ෂය වගයක් හම්බෙයි. අගය තමයි 55 කියන්නේ. ඒක තමයි තුන්වන චතුර්ථකය. හරි. ඔන්න චතුර්ථක ටික හෙව්වා. ඊට පස්සේ අන්තර් චතුර්ථක පරාසය හොයන්න. අන්තර් චතුර්ථක පරාසය ඒක කොහොමද හොයන්නේ? Q3 ඍණ Q1 අන්තර් චතුර්ථක පරාසය. Q3 ඍණ අන්තර් චතුර්ථක පරාසය. අන්තර් චතුර්ථක පරාසය. Q3 ඍණ Q1. Q3 කියන්නේ 55යි. Q1 කියන්නේ 26යි. එහෙනම් 55න් 26 ගියම ගියේ 55න් 26 ගියම ගියේ 29. එහෙනම් අන්ත චතුර්ථක පරාසය කීයද? 29යි. හරි. ඊට පස්සේ ඒ කතන්දරෙත් ඉවරයි. දැන් අපි ඉගෙන ගත්තා සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක චතුර්ථක හොයන්න ඉගෙන ගත්තා. අසමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක චතුර්ථක හොයන්න ඉගෙන ගත්තා. දැන් තියෙන කතන්දරේ මොකද්ද? මෙන්න මේ දෙක අතර පොඩි සම්බන්ධයක් හොයන්න තියෙනවා. දැන් අපිට රිලේෂන්ෂිප් එකක් තමයි හොයන්න තියෙන්නේ. හරිද? රිලේෂන්ෂිප් එක. හොයමු බලන්න මොකද්ද මේ රිලේෂන්ෂිප් එක කියන්නේ කියලා. මෙන්න මේකයි කතන්දරේ. බලන්නකෝ.
හරි. මෙන්න මේ මම කොටස් දෙකකට මේක බෙදලා බෝඩ් එක. බෙදලා මම මේ පැත්තේ ලියනවා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. මේ පැත්තේ ලියනවා සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. හරි. අපි දන්නවා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති Q1 PD ස්ථානය කොහොමද ගන්නෙ? Q1 PD ස්ථානය සමානයි කොහොමද? 4න් 1යි n ධන 1. ඊළඟට Q2 PD ස්ථානය කොහොමද ගන්නෙ? 2න් 1යි n ධන 1. ඊළඟට Q3 PD ස්ථානය ඒක කොහොමද ගන්නෙ? 4න් 3යි n ධන 1. හරි. ඔන්න දැන් සම්බන්ධයක් හොයන්න යන්නේ. හරිද? දැන් බලන්න. මම මෙහෙම වැඩක් කරනවා. අපි දන්නවා Q1 PD ස්ථානය කොහොමද ගන්නෙ? Q1 PD ස්ථානය සමානයි කොහොමද ගන්නෙ? 4න් 1යි n ධන 1. මම මේ 4න් 1යි කියන එක ලියනවා 2න් 1 ගුණ කිරීම 2න් 1 කියලා. වරදක් නැහැනේ. 2 වරක් 2 4යි 1 වරක් 1 1යි. n ධන 1. අපි දන්නවා මේ 2න් 1යි n ධන 1 කියන්නේ මොකද්ද? Q2 PD ස්ථානය. Q2 PD ස්ථානය. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? Q1 PD ස්ථානය Q2 PD ස්ථානය වගේ භාගයක් කියලා. එහෙනම් Q1 PD ස්ථානය Q2 PD ස්ථානය වගේ භාගයක් කියලා අපිට කියන්න පුළුවන්. හරි. ඒ වගේම ඔගේ අනිත් පැත්ත මොකද්ද? ඔගේ අනිත් පැත්ත එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? Q2 PD ස්ථානය Q2 PD ස්ථානය Q2 PD ස්ථානය අපි දන්නවා Q1 PD ස්ථානය Q2 PD ස්ථානය වගේ භාගයක් කියලා. එහෙනම් Q2 PD ස්ථානය Q1 PD ස්ථානය වගේ කී ගුණයක්ද? Q1 PD ස්ථානය වගේ දෙක ගුණයක්. ඕකෙම අනිත් පැත්ත. Q1 PD ස්ථානය Q2 PD ස්ථානය වගේ භාගයයි. Q2 PD ස්ථානය Q1 PD ස්ථානය වගේ දෙගුණයක්. එහෙනම් මෙන්න මේක මෙන්න මෙතෙක් ලියාගෙන එතන යටින් තරු ලකුණක් දාලා මෙන්න මේක ලියාගන්න. මේක ලියාගන්න. මොකද්ද? ලියාගන්න Q1 PD ස්ථානය Q1 PD ස්ථානය Q2 PD ස්ථානයෙන් භාගයකි. Q2 PD ස්ථානයෙන් භාගයකි කියලා ඒක ඇටින් මේක ලියාගන්න. ඒක ඇටින් ඔක ලියාගන්න. ඒක ඇටින් ඔක ලියාගෙන පොඩි ස්ථානක් තියලා ආයෙමත් ලියන්න Q2 PD ස්ථානය Q2 PD ස්ථානය Q1 PD ස්ථානයෙන් දෙගුණයකි. Q1 PD ස්ථානයෙන් දෙගුණයකි. හරි. එන ඊළඟ සම්බන්ධය බලන්න. ඊළඟ සම්බන්ධය මොකද? අපි දන්නවා Q3 PD ස්ථානය කොහොමද ගන්නේ? Q3 PD ස්ථානය කොහොමද ගන්නෙ? 4න් 3යි n ධන 1. එහෙනම් 4න් 3යි මම 4න් 3 ලියන ළමයි කොහොමද? 2න් 3 ගුණ කිරීම 2න් 1 වාරයක් n ධන 1 කියලා වැරද්දක් නැහැනේ. කිසිම වැරද්දක් නැහැ. අපි දන්නවා භාගයයි n ධන 1 කියන්නේ මොකද්ද? Q2 PD ස්ථානය Q2 PD ස්ථානය. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? Q3 PD ස්ථානය Q3 PD ස්ථානය Q3 PD ස්ථානය Q2 PD ස්ථානයෙන් 2න් 3 ගුණයකි. 2න් 3 ගුණයක. එහෙනම් අර නෝට් එක ලියලා ඉවරලා ඒක යටින් ආය යන්න තරු ලකුණක් දාලා Q3 PD ස්ථානය Q3 PD ස්ථානය Q2 PD ස්ථානයෙන් Q2 PD ස්ථානයෙන් 2න් 3 ගුණයකි. 2න් 3 ගුණයකි. sorry ඒ වගේ ඊට පස්සේ ඒක ලියලා ඒක ඇටි මේක ලියා ගන්න. ලියාගෙන පොඩි ස්ථානක් තියලා ආයෙමත් ලියන්න Q2 PD ස්ථානය Q2 PD ස්ථානය ඕකෙම අනිත් පැත්ත Q2 PD ස්ථානය Q3 PD ස්ථානයෙන් 3න් 2 ගුණයකි. 3න් 2 ගුණයකි. Q2 PD ස්ථානය Q2 PD ස්ථානය Q3 PD ස්ථානයෙන් 3න් 2 ගුණයකි. 3න් 2 ගුණයකි. හරි. ඉතින් ඊළඟ සම්බන්ධකම් බලන්න. ඊළඟට ආයිමත් Q3 PD ස්ථානය ගන්නේ කොහමද ආයිමත් 4න් 3යි n ධන 1නේ n ධන 1 මම මේක ලියනවා
3 ගුණ කිරීම 4න් 1යි n ධන 1 කියලා. දැන් බලන්න 4න් 1යි n ධන 1 කියන්නේ මොකද්ද? Q1 පීඩි ස්ථානය Q1 පීඩි ස්ථානය. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? Q3 පීඩි ස්ථානය Q3 පීඩි ස්ථානය Q1 පීඩි ස්ථානය මෙන් 3 ගුණයකි. එහෙනම් ඊළඟ තරු ලකුණ දාන්න. ඊළඟ තරු ලකුණ දාලා ලියන්න. Q3 පීඩි ස්ථානය Q3 පීඩි ස්ථානය Q1 පීඩි ස්ථානය මෙන් 3 ගුණය Q1 පීඩි ස්ථානය මෙන් 3 ගුණයකි. ඊට පස්සේ ඒක ඇටින් මේක ලියා ගන්න. ඒක ඇටින් ඕක ලියා ගන්න. ඒක ඇටින් ඕක ලියාගෙන ඒක ඇටින් ඕක ලියාගෙන පොඩිට තිරායි ලියන්න. Q1 පීඩි ස්ථානය Q1 පීඩි ස්ථානය Q3 පීඩි ස්ථානය මෙන් 3න් 1 ගුණයකි. 3න් 1 ගුණයකි. 3න් 1 ගුණයකි. Q1 පීඩි ස්ථානය Q3 පීඩි ස්ථානය මෙන් 3න් 1 ගුණයකි. ඔන්න සම්බන්ධකම් ටික හෙව්වා. දැන් එනවා සාමූහික පැත්තට. සාමූහික පැත්තට. මට කියන්න සාමූහික පැත්තේ මෙන්න මේ සාමූහික පැත්තේ Q1 පීඩි ස්ථානය ගන්නේ කොහොමද? Q1 පීඩි ස්ථානය සමානයි කොහොමද? 4න් 1යි n. Q2 පීඩි ස්ථානය ගන්නේ කොහොමද? 2න් 1යි n. Q3 පීඩි ස්ථානය 4න් 3යි n. එහෙනම් මෙන්න මේකට අදාළ වෙච්ච අපි දැන් ලිව්ව සම්බන්ධකම් ටික මේකටත් ඒ විදිහටම වළංගු වෙනවා. එහෙනම් ඔය කට්ටිය මේ නෝට් එක බලලා ඒ නෝට් එක විදිහට මෙන්න මේ නෝට් එක සම්පූර්ණ කරන්න ඕන. හරිනේ? හරි. ඊට පස්සේ හරි. එතකොට අපි කතා කරා මොනවද? සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ගැන කතා කරා. ඊට පස්සේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කතා කරලා ඉවරලා චතුර්ථ කතා කරා. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තික සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තික චතුර්ථ කතා කරා. චතුර්ථ අතර තියෙන සම්බන්ධය කතා කරා. එතකොට ඔය කට්ටියන්ට මේ වීඩියෝ එකෙන් පස්සේ දත්ත නිරූපණය හා අර්ථකථනය කියන පාඩම සම්පූර්ණයෙන්ම කවර් වෙනවා. හරිද? මම ඇක්ටිවිටි ගෲප් එකට දාන්නම්. දාලා ඒකේ මාකින් එක ටික දවසකින් අනිවාර්යයෙන්ම ගෲප් එකට දාන්නම්. එතකොට ඇක්ටිවිටි එක කරලා ඒකේ හරි වැරදි ටික බලා ගන්න. හරිද? හරි. එහෙනම් ළමයි ඔව් මේ ගෲප් එකට දාන්න. එතකොට හරි වැරදි ටික බලා ගන්න. හරිනේ? එහෙනම් අපි ලබන සතියේ ඉඳලා මේ දවසේ ඉඳලා ඊළඟ දවසේ ඉඳලා අපි 11 වසරේ 3 වෙනි වාරය පටන් ගන්නවා. එතකොට 3 වෙනි වාරේ ඉඳලා ත්‍රිකෝණ විද්‍යා පාඩම තමයි පටන් ගන්න මුලින්ම. එතකොට ත්‍රිකෝණ විද්‍යා පාඩමේ ඉඳලා වැඩි කරන් යම් පයිතගොරස් කියන්නේ සාමාන්‍ය ච ලොකු වෙලා කියලා පොඩි පාඩමක් තියෙන්නේ. ඒක නිසා ඒකට ලොකු වාද මේකක් දෙන්න කලින් මට ත්‍රිකෝණ විද්‍යා පාඩම ඉවර කරගන්න ඕන. ඒක නිසා ත්‍රිකෝණ විද්‍යා පාඩමේ 3 වෙනි වාරය ආරම්භ කරනවා ඊළඟ දවසේ ඉඳලා. එහෙනම් වීඩියෝ එක බලලා පාඩම කොට දාගන්න. කට්ටියටම ජය වේවා.